ආරාධිත බවතුත් අපි තවත් ගෞරවයෙන් නැවතත් වේදිකාව අසලට පැමිණෙන්නට කියලා තවත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. හයියන්නේ විසිකසට. ඔව් අපිට වැඩි වෙලාවක් ගන්න බෑ මෙතන කවුරුන් ඉන්නවා. හරි එහෙනම් යන්කෝ අපි ෂෝ කරන්න මාත් එක්ක කිරිබදුල තියෙන්නේ. හොඳයි මාස ගණනාවක ප්‍රතිඵලය අපි ඔබට දෙන්නටයි සූදානම. අද ශ්‍රී ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායම නීල් වර්ණකුල සූර්ය ප්‍රධාන සංස්ථාව තාල් සංගීත කණ්ඩායම වේදිකාවේ සිටිනකොට අද රය පහන් වන පුරාවටම සංගීත රසයේ අඩුවක් නොමැතිවම ඔබට ලබා ගන්නට පුළුවන් බව අපි මතක් කර සිටිනවා. එහෙමනම් අපි නැවතත් මතක් කර සිටිනවා වසර 19ක් පුරාවටම අපි ඒ තලවතු හේපිට උතුර නම බුදුන් වැඩි පියසට ඉතාමත් කිට්ටු නගරය කිරිබත්ගොඩ තලවතු හේපිට උතුරේ සුදර්ශනාරාම ධාරේ සතරස් ඔල්ලුටික බොහොම ලස්සන වැඩක් කරලා තිබෙනවා. අපි මතක් කරන්නට ඕන තලවතු හේපිට උතුර ගම ආරම්භ වන්නේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරයේ අසලින්. අපේ ගම ආරම්භ වන්නේ කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරය අසලින්. අපි දන්නවා මේ වන විට විහාරස්ථානයේ තුල සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. ඊයේ සිට අපි සතරස් පිටස් සමාජය හෘදයාගම නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිරිබත්ගොඩ සුදර්ශනාරාම පුරාණ විහාරයේ විහාරාධිපති අතිපූජනීය මාකුල මංගල නායක හාමුදුරුවන් වහන්සේට අපි වේදිකාවේ සිට නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටියේ. කන්ද උඩරට නෙල්ලිගල විහාරස්ථානයේ සිට කිරිබත්ගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ කරා සර්වඥ ධාතුන් ඊයේ දින වැඩම කර අද ඔබ වෙනුවෙන්ම උන්වහන්සේලාට වැඩ පුදා ගන්නට අවස්ථාව ලබා දී සම්බන්ධයෙන් එවනම් අපි වැඩි කතා නැතිව චිරාගත සංස්කාර අනුකූලව කොල්තල් පහන් සිල ආලෝකවත් කරන්නටයි අපගේ සූදානම. කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වෙනුවෙන් ඔබ පොලිස් පරිස්කාරක WNG තිලක සිරේ රජතුමන්ට එවැගේම හදවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත පුෂ්පකුමාර බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම මහභාග පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම සදරස් පිට සමාජයේ ප්‍රධාන අනුශාසක මේ නිර්මාතෘ බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ජයන්ත කත්තාල් බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කාමිනී හේවාලුගේ බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම යුනික් වෙයා බතික් අසේන මధుරත් පෙරම බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම අරෝෂ මොඩර්ස් සමිත තීරිස් බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කිරිබත්ගොඩ පොලිසියේ පරිසරාංශයේ ස්ථානාධිපති යාපා චන්ද්‍රතිලක බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කිරිබත්ගොඩ පොලිසියේ අපරාධාංශයේ ස්ථානාධිපති රෝහණ නන්දසිරි බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කිරිබත්ගොඩ චානක ග්‍රාස් ඩීලර්ස් අධිපති චානක ප්‍රේමරත්න බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කර සිටිනවා. එවැගේම ගෘහ නිර්මාණ ශිල්පී දේශබන්දු දේශකේන්ද්‍රකෝණ බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කිරිබත්ගොඩ උසාවි අංශය දේවචනය කරමින් අනුර නිශාන්ත රත්නායක බත්තුමන්ට අපි තමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම කිරිබත්ගොඩ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්ලා බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම නලින් ජයකොඩි බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම ඉසුරු මෝටර්ස් ගාලවන්දිය අධිපති ගාමිණී වැලිවිට බත්තුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එවැගේම නීතිඥ
ධර්ම තිලක අපගේ මැතිතුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම පසන් උත්සව භාණ්ඩ අධිපති කේඩී තිලකසිරි මැතිතුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම කිරිබත්ගොඩ ප්‍රියසන්ත ජුවලර්ස් ආයතනය නියෝජනය කරමින් අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම රුක්ෂාන් රාජරත්න මැතිතුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම චානක ජයවර්ධන මැතිතුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම සුදත් අමරසිංහ මැතිතුමනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටුවා. ඒ වගේම නිව් රංජිත් එන්ටර්ප්‍රයිසස් රංජිත් මැතිතුමා ඒ වගේම අනිල් හාඩ්‍යාර් අධිපති අනිල් මැතිතුමා ඒ වගේම භූමික හාඩ්‍යාර් අධිපති සමන් කුමාර් මැතිතුමනි ඒ වගේම අයෝමි සලුන් අධිපතිතුමිය අයෝමි ඉරේෂා මහත්මිය ඒ වගේම සාම විනිසුරු සුදත් සේනානායක මැතිතුමා ඒ වගේම උදාන විකසිත මැතිතුමා ඒ වගේම වසන්ත අල්පාවිද මැතිතුමා ඒ වගේම පිළිපැත්තේ शांत कुमार अंजुमन शाह फ्लावर साहित्य पांचुल गुणवर्धन मट्टुमान कैनविल आट्यार सरत एदिर सिंह मट्टुमान निशांत जयसिंह मट्टुमान अशोक मडुगल मट्टुमान एवं चंपा जयमान संपत तलकर्गी संपत मट्टुमान एवं रवींद्र गुणशेखर मट्टुमान बिगारो रेस्टोरेंट उमाल कनंजे मट्टुमान एवं दामिक तुषार मट्टुमान बीके निशांत मट्टुमान एवं बीडी अरुण मट्टुमान चोरिद लक्षान मट्टुमान तिरुपति सिंहल बेत पड़े एवं केपी चंद्र जयललित मट्टुमान एवं रंग निर्माण एवं मेघु अधिकारी नियोजने करें अतुल पेरेरा मट्टुमान एवं जनक एतिरिमान मट्टुमान एवं रत्नवीर मट्टुमान एवं एचपीके तुषार मट्टुमान एवं वेलदहा वाणिज्याहार सुरक्षिता हितपु माते हितपु अध्यक्षिका हिंदुरी समर्थिका महात्म्य एवं सुजीत जयवर्धन मट्टुमान एवं चाणक एरंद एवं सालिया पेरेरा सुजीव रुवान मट्टुमान एवं वेलंग व्यापारिक एच शांत मट्टुमान एवं वेलंग व्यापारिक माजुल मट्टुमान सुमित वानसिंह मट्टुमान एवं वेलंग व्यापारिक ए प्रशांत मट्टुमान एवं वेलंग व्यापारिक सिरियावती महात्म्य एवं दिनेश पुष्प कुमार मट्टुमान बेसिल दिनागेम वासनावंत ඈත් එකතු කරලා සරස්වති දේව මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගන්නා මොහොත එමනම් අපි විශේෂයෙන් ස්තුතිය පුද කර සිටවා අපගේ කල්යාණ මිත්‍ර හඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජන්ත කුස්කුමාර මැතිතුමන් අප සමග අත්දැකීම් සිටවා අපි එතුමාට විශේෂ ස්තුතිය පුද කර සිටවා අප වෙනුවෙන් කාර්ය බහුලත්වයේ උගත් මේ ස්ථානට පැමිණීම සම්බන්ධයෙන් ඒ වගේම කිරිබත්ගොඩ පොලිසිය නියෝජනය කරමින් අපි ආරාධනය ලබා දුන්නා ඔබ පොලිස් පරීක්ෂක WNG තිලකසිරි මැතිතුමාට අප සමග අත්දැල් කඩගෙන මේ චිරාගත සම්ප්‍රදායානුකූලව පොල්තල් පාන් සිල ආලෝකමත් කරන්නට මම හිතනවා ආරාධිත බවතුන් 75කට වැඩි හිටියා. ඒ වගේම ක්‍රීඩා සමාජයේ සභාපති එම්.ජේ. ශාන්ත මැතිතුමන්ට ඒ වගේම උප සභාපති උමේෂ් මැතිතුමන්ට ඒ වගේම උපලේකම් දිස්නා මහත්මිය ඒ වගේම භාණ්ඩාගාරික ප්‍රසාද් චිත්තක මැතිතුමන්ට ඒ වගේම උප භාණ්ඩාගාරික ආලිත සූර්යපටි මැතිතුමන් ඒ වගේම ප්‍රධාන සංවිධායක උපාලි පෙරේරා මැතිතුමන් ඒ වගේම දීති ප්‍රදේශක තනතුර හොබවන අශෝක මඩුගල්ල මැතිතුමන්ට ඒ වගේම කාරක සභාව නියෝජනය කරන මජුල් හසන්ත ඒ වගේම රාජිකා ජයවර්ධන එම්.ජේ. කාන්ති චන්ද්‍රිකා සිරිවර්ධන සංජීව පෙරේරා නෙත්පිල් ඕෂධි අසංක ජයලත් ඒ වගේම රිත්ම සදෙව් තිනෙත් අමාෂා අමල් පෙරේරා ඒ වගේම ප්‍රසන්න ඒ වගේම රශිකා නිල්බිලි මාස ගණනාවක් මහන්සුනේ මේ සියලුම දෙනායි
මාස ගණනායක මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ ඔබ අද අත්විඳින්නේ. සූර්යා බීන රාශියෙන් මේස රාශියට ආපු ඒ සංස්කෘතික මංගල්‍ය බොහොම අභිමානයෙන් සමරලා ඉන් අනතුරුව සෙනසුරාදා රාත්‍රියේ ඔබ වෙනුවෙන් ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායම කැඳවාගෙන ආවා. දීල් වර්ණකුල සූර්ය ප්‍රධාන සම්පව පාල් සංගීත කණ්ඩායම වේදිකාවේ සිටිනකොට අපි අද රාත්‍රිය පහන් ගණන්වාටම ඔබට සුදුරු අත්දැකීමක් ලබා දෙන්නටයි අපි කටයුතු කරන්නේ. එහෙමනම් අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න සඳරස් ක්‍රීඩා සමාජයේ මාස දෙකක මහන්සියේ ප්‍රතිඵලය මේ ප්‍රාසංගික වේදිකාවයි. මේ ප්‍රාසංගික වේදිකාවේ අත්දැකීම බොහොම ලස්සනට ඔබට දෙන අය ඔබ ලස්සනට ඔබට දෙන්නට තමයි අපි සූදානම් වන්නේ. අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා කිරිබජ්ජද කටට රසට රස මසවුල් හැදෙන තැන තමයි කිරිබජ්ජද මාකොළ පාර උදේසී සිට ඉදිරිපිට පොල්ලතුපත් කඩේ සිසිල දෙන්නගොන් පැතුමන්ව අමතක කරන්නට බෑ. එතුමාන් අපිට දැවැන්තු ශක්තියක් ලබා දුන්නා. අපි නිරන්තරයෙන් ස්තුතිය පුද කරනවා කිරිබජ්ජද පොල්ලතුපත් කඩේ සිසිල දෙන්නගොන් පැතුමන්ව අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. ඒ වගේම ෂා ෆ්ලවර්ස් අධිපති මාංජුල ගුණවර්ධන පැතුමන් මේක ආරම්භයේ සිටම අපිට ලබා දුන්නා වූ සහයෝගය දැවැන්ත සහයෝගය අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා. අද එතුමන්ගේ ජන්මදිනය මාංජුල ගුණවර්ධන පැතුමනි සඳරස් ක්‍රීඩා සමාජය ඔබට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වේදිකාවේ සිටින ඔබතුමන්ට චිරාත් කාලයක් අප සමග සිටගෙන මේ ප්‍රාසංගික වේදිකාව සමග අත්වල බැඳගෙන කටයුතු කරන්න ලැබේවා කියලා අපි සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා වේදිකාවේ සිටගෙන. එවනම් ඊළඟට සරස්වති දේවදෑනියනි අපි ඔබට දවත වතාවක් පූජාවක් පැවැත්වුවා. ඔබ ලස්සනට චිරාගත සම්ප්‍රදායන කුලව පොල්තෙල් පහන් සිල ආලෝකමත් කළා. පින්පසුව අපි ඔබ වෙත ගෙනෙන්නට සූදානම් වන්නේ පූජා නර්තනය ගෙනෙන්නටයි සූදානම. අද වීඩියෝ කරණය කරනවා නිම්රෝස් මීඩියා අද සජීවී පටිගත කිරීමක යෙදෙනවා. කොටිකාවත්ත වීඩියෝ කරණයේ ප්‍රමුඛයෝ නිම්රෝස් මීඩියා ටීම් කොටිකාවත්ත අද ප්‍රාසංගික වේදිකාව සජීවී කරණයට ලක් කරනවා. රය පහන් ගොඩ තුරාවටම විශේෂයෙන් අපි මතක් කරනවා කායකයන් දෙපළක් අද වේදිකාවට සම්බන්ධී කරන්නේ වසන්ත තල්පාවිල පැතුමන්. අපි නිරන්තරයෙන්ම එතුමන්ට ස්තුතිය පුද කරන වසන්ත තල්පාවිල පැතුමනි ඔබතුමන් කායකයන් දෙපළක් අපිට වේදිකාවට සම්බන්ධී කරන කටයුතු ඔසලා තිබෙනවා. එනම් පූජා නර්තනය ඔබ ලස්සනට ගෙනෙන්නට අපිටනවා. ශ්‍රී ලංකාවේ බොහොම ලක්ෂණම නර්තන කණ්ඩායම අපි කැඳවාගෙන ආවා. වාසනා සම්මානි ප්‍රදාන Shining Star of Colombo නර්තන කණ්ඩායම පූජා නර්තනය ගෙනෙන්නට සදී පැහැදී තිබෙන මොහොතක අපි තම ගෞරවයෙන් ආරාධනා කර සිටවා. වාසනා සම්මානි ප්‍රදාන Shining Star of Colombo නර්තන කණ්ඩායමට පූජා නර්තනය ගෙනෙන්නට
कन्दली रुचिप्रबद्धकन्धरं स्मरच्छिदं पुरच्छिदं भवच्छिदं मखच्छिदं गजच्छिदान्धकच्छिदं तमन्तकच्छिदं भजे अखल्व सर्वमङ्गला कला कदम्बमञ्जरी रसप्रवाह माधुरी विजृम्भणा मधुव्रतं स्मरान्तकं पुरान्तकं भवान्तकं मखान्तकं गजान्तकान्तकान्तकं तमन्तकान्तकं भजे හොඳයි ඒ පූජා නාට්‍යයේ ගෙනාවේ වාසනා සඳමහලි ප්‍රධාන ශයිනින් ස්ටාර් ඔෆ් කොළඹ නාට්‍ය කණ්ඩායමයි ඊළඟට 2007 වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වාම සූර්ය මංගල්‍යයට සමගාමීව පවත්වපු මේ සදරස් කලන්නයි ප්‍රසංගයේ නිර්මාතෘ බස්නාහිර පළාතේ හිටපු සෞඛ්‍ය උපදේශක වෛද්‍ය ජයන්ත කප්ටාල් බැත්තමොනි අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා ඒවා සියලුම දෙනාට මුලින්ම සඳරස් ක්‍රීඩා සමාජයේ ගරු සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයෙන් අවසරයි අද දින සුවිශේෂී ආරාධනා මත පැමිණි සියලුම ආරාධිත මහත්වරුන්ගෙනුත් විශේෂයෙන්ම ඉරිබත්ගල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු මේ පැමිණි සියලුම නිලධාරී මහත්වරුන්ගෙනුත් අපේ විශේෂ ආරාධනාව මත පැමිණි කඩවත පොලිසිය ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ සියලුම දෙනාගෙන් අවසරයි ඊට අමතරව පෑඩියගොඩ විශේෂ අපරාධ අංශයෙන් පැමිණි ඒ කට්ටිය යුනිෆෝම් නැහැ සිවිල් පිටේ ඉන්න ඒව කණ්ඩායමේ සියලුම දෙනාගෙනුත් අවසරයි මම හිතන්නේ සදරස් ක්‍රීඩා සමාජය අපේ ගරු සභාපති ශාන්ත මැතිතුමා ඇවිල්ලා මට දවසක් කිව්වා ආත්‍ය අපි අවුරුදු 20ක් කරමුද කියලා. අපි මීට වසර ගානකට පෙර අපේ අභාව ප්‍රාප්ත පියරත්න මැතිතුමාගේ නිවස ඉදිරිපිට තමයි පොඩි මේස දෙකක් තියාගෙන මෙම අවුරුදු උත්සවය පටන් ගත්තේ. අර පොඩි වීදුරු හයක්, පොඩි බෝනික්කෙක්, පොඩි ඔරලෝසුවක් ප්ලාස්ටික් ඒ වගේ තමයි තෑගි දුන්නේ. ඔහම දිගටම පවත්තගෙන එනකොට මට මතක විදිහට අවුරුදු 7ක් 8ක් විතර පැවැත්තුවා. ඉන් පස්සේ මේක දැකපු මේ රෝහල් මාවත සම්පූර්ණ නිවාස යෝජනා ක්‍රමයේ පෙර මාවත ආදී සහ මාය මාවතේ ඉන්න පිරිස අපේ සහෘදයන් අපිට යෝජනා කරා මේක මීට වඩා දර්ශනීයව උත්කර්ෂවත් කරමු අපි සහයෝගයක් දෙමු කියලා දෙන්නම් කියලා. ඒ ඔවුන්ගේ වචනේ විශ්වාස කරලා තමයි ශාන්ත සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි ක්‍රීඩා සංගමය රැස් වෙලා සාකච්ඡා කරලා මෙතන මේ ඉඩමේ අවුරුදු උත්සවය පටන් ගත්තේ. අපි අවුරුදු උත්සවය දෙපාරක් විතර කරනකොට අපිට යෝජනාවක් ආවා මේ සමගම සංගීත ප්‍රසංගයකුත් ගමේ අපේ සියලුම දෙනාට අපි අසල්වාසී සියලුම දෙනාට සතුටු වෙන්න අවුරුදු උත්සවයත් සමගම සංගීත ප්‍රසංගයක් කරමු කියලා. ඔය සියලුම කටයුතු සාකච්ඡා කරන අතරතුර විශේෂයෙන් අපි සමග අත්වල බැඳගෙන හිටිය මුලින් ඉඳන්ම අපේ සමිත පීරිස් මැතිතුමා, අපේ ගාමිණී අයියා, ඒ වගේම අපේ සමන් කුමාර භූමිකා සමන් ඇතුළු පිරිසක් අපිත් එක්ක එදා තුර අත්වල බැඳගෙන හිටියා. ඔවුන්ගේ ශක්තිය තමයි අද වෙනකොට කැලණි ආසනයේ පුරා පවත්වන
දැවැන්තම සංගීත ප්‍රසංගය සහ උරුදු උත්සවය පවත්වන්න අපිට හැකියාව ලැබුණේ. අපිට මතකයි මේ ස්ථානයේ අවුරුදු උත්සවය පවත්වනකොට අපිට චානක ප්‍රේමරත්න චානක බාස් අධිපතිතුමා අපිව දැකලා ඇවිල්ලා මේක තව ටිකක් හොඳට කරමු කියලා මේ පාර එතුමා විශේෂයෙන් මේ වේදිකා ආදී සඳහා අනුග්‍රහය දක්වලා අපිව දිරිමත් කළා. එතුමාවත් මතක් කරන්න ඕනේ. අපිට හැමදාම අපි කියන්නේ නැතුව අපිට සහයෝගය දෙන නිර්මාණයේ අධිපති රංගන අපේ සහෝදරයා මගේ ඥාතියා. ඔහු හැමදාම ඇවිල්ලා අපිත් එක්ක වෙලා අපිට අවශ්‍ය සියලුම ප්‍රින්ටින් වැඩ ටික එක්ක නොමිලේ එහෙම නැත්නම් අපි සාධාරණ කීයක් හරි දෙනවා කිව්වොත් ඒක අරගෙන තමයි කරන්නේ. මෙවරත් අපි දෙනවා කියපු ගාන දෙන්න හම්බුනේ නැහැ. නමුත් එතුමා කිසිම පැකිලීමකින් තොරව අපිට මේ දේ ලබා දුන්නා. ඒකම අපිට මල් සැරසිලි ලබා දෙන අපේ මංජුල මැතිතුමා මලක් වගේ ඉන්නවා. තාම අවුරුදු 35ක කොල්ලෙක් වගේ අද උපන්දිනේ සමරනවා. මංජුල මැතිතුමා මම දැක්කා මේ වයස අනිත් පැත්ත හරවලා ගහලා තමයි කේක් ගෙඩිය කැපුවේ. වයස පේන්නේ නැතු වෙන්න. මං හිතන්නේ යාගේ යාළුවන්ට රාත්‍රියේ මොනවාරි දෙන්න එන්න කියලා කිව්වා ගෙදෙට්ට උපන්දිනේ සාදේද දන්නේ තෝරගත් පිළිසකට ඒකත් පොඩ්ඩක් යාළුවන්ට මතක් කරන්න ඕනේ. එවැනි අති බහුතරයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අය. එදා මෙදා තුර අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා අපිව දිරිමත් කිරීම සහ අපිට අනුග්‍රහය දක්වපු නිසා තමයි අපිට මෙවැනි දැවැන්ත සංගීත ප්‍රසංගයක් පවත්වන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කිරිබාජන සුදර්ශනාරාමාධිපති වහන්සේ සහ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු ඒ පන්සල් දෙකේම සියලුම වැඩ කරන ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදය, ශක්තිය, අනුග්‍රහය, ආශිර්වාදය මත තමයි අපි මේ සියලුම කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා විශේෂයෙන් මෙම නායක ස්වාමීන් වහන්සේලා දෙනවන් මේකට මතක් කරමින් කවදත් අපේ අල්ලපු ඇටේ ඉන්න අපේ අජන්ත මහතා මොනවාද ඕනේ කියලා අහලා අපිට අවශ්‍ය දේ හැමදාම නොපැකිලව ලබා දෙනවා. එතුමාවත් මතක් කරමින් වැඩි කාල වේලාවක් ගන්න නැතුව අද දැවැන්තම සංගීත ප්‍රසංගයක් එවැනි ආසනයේ පැවැත්වෙන මෙම ස්ථානට පැමිණි ඔබ තමුන්වහන්සේලා සියලුම දෙනාම ගමේ සියලුම දෙනා පිටිපැමිණි සියලුම දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනිමින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ කිරිබත්ජොර පොලිසිය නිලධාරී මහත්වරුන් සමග සිවිල් බොහොම ස්තුතියි ක්‍රීඩා සමාජයේ අනුශාසක වෛද්‍ය ජයන්ත කම්පැනි ගතුමාන් අපි ප්‍රාසංගික වේදිකාව ආරම්භයේ මතේ පූජ්‍ය මතක් කරන්නට ඕන අද ප්‍රධාන අනුග්‍රහය දායකත්වය අරස බෝඩර්ස් සමිති පීරිස් ගතුමාන් එවැගේම ගාමිණී හේවාලකුගේ ගතුමාන් එවැගේම මනමාලියන්ගේ මහා ගෙදර ඔබ සියලු දෙනාම උත්සව අවස්ථාවන් සඳහා රනින් සරසන තැන තමයි ස්තරම් රත්තරන් තිබෙන කිරිබත්ජොර ප්‍රියසාත ජුවලර්ස් ආයතනය අද වේදිකාව සඳහා ප්‍රධාන අනුග්‍රහය දායකත්වය ලංකාවේ හැමෝම එනතර පිත්තල ලොවේ කීර්ති නාමයේ දිනාගත් රත්තරන් නාමයේ දිනාගත් කිරිබත්ජොර චානක ග්‍රාස්නීල සාහිත්‍යයත් අපි ආදරයෙන් සිහිපත් කරනවා. එවැගේම කිරිබත්ජොර පොල්ලතුපත් කඩෙත් අපි ආදරයෙන් සිහිපත් කරනවා අපි මොහොතේදී. එවැගේම ඉසුරු මෝටර්ස් ගාලහන්දිය ගාමිණී වැඩිවිට බැඳුමන්වත් ඉතාමත් ආදරයෙන් අපි වේදිකාවේ සිහිපත් කරනවා. එවැගේම වීඩියෝ කිරීම සඳහා අනුග්‍රහයක් ලබා දෙනවා. වාස්තු විද්‍යානුකූලව ඔබගේ නිවස අන්දවා ගැනීමට යායුත්තන ගුරුනාන් ශිල්පී දේශබන්දු දේශකීර්ති ලක්ෂ්මී මාංචනායක මහත්මිය අපි ආදරයෙන් සිහිපත් කරනවා. එගම වතික්ලව නවරන්දු යුනික්‍යා වතික් ආයතනය ශාඛා කඩවත නුගේගොඩ වාතර අපි තම ආදරයෙන් සිහිපත් කරනවා. අසල වතුරක් පෙර ගත්වන් එගම අජන්ත රත්නායක ගත්වන් එගම නීතිඥ ධර්මතිලක ගමගේ ගත්වන් එගම අනිල් හාට්‍යාර් ආයතනය අතුරු සියලුම දේවල් අපි ප්‍රාසංගික වේදිකාව යන අතරතුර අපි මේ ආරම්භයක අමුත්තන්ව අපිට සාදර සමාදර දායකත්වය ලබා දුන්නු ඔබ සියලු දෙනාම අපි ප්‍රාසංගික වේදිකාව අතරතුර මතක් කරන සිටනවා. එහෙමනම් ලංකාවේ අන්ත එකේ සංගීත කණ්ඩායම නීල් වර්ණකුල සූර්ය සම්ප්ලව තාල් වේදිකාවේ ඉන්නකොට රය පහන්වර තුරාටම ඔබට සජීවී අත්දැකීමක් විඳ ගැනීමේ වාග්ය උදා වෙනවා. ප්‍රාසංගික වේදිකාවේ සජීවී බව ආරක්ෂා කරන සංගීත කණ්ඩායම් අතර අංක 1 කිරුලේ
ඉරුලේ අයිතිකරුවන් දීල් වර්ණකුල සූර්ය ප්‍රධාන සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායම රට වටා යන සංගීතමය චාරිකාව තුළ ඔබේ පුරවරයට ආපු සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායමට ඔය බැදන් ඉන්න අත් දෙක ලිහලා පොඩ හයියෙන් අත්පොලසන් නාදයක් දෙන්න. අද කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය ශ්‍රේණිගත තුළ ඉතාමත් වේගයෙන් මේ ඉදිරියට අදගෙන ආපු සංගීත කණ්ඩායම් විදිහට සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායම හඳුන්වන්නට පුළුවන්. ඒකට හේතුව තමයි එහි කලමනාකාරීත්වය සහ සංගීත කණ්ඩායමේ එකමුතුභාවය නිසාමයි මෙපමණ දුරක් සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායම ගමන් කරන්නේ. අද ඔවුන්ටම විවරු මම්මාවතට ගමන් කරනවා. රැලි පිට රැලි ආවත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. එයි සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායමේ පතය. එහෙනම් වැඩි කතා නැතුව ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරකව ආරාධනා ලැබෙනකොට ප්‍රාසංගික වේදිකාව තුළ අපි ඔබව කැඳවාගෙන ආවේ දිනින් දින වෙනස් වන රටාව තුළ නැවුම් දේවල් හැමදාම ඔබට දෙන සංගීත කණ්ඩායම් අතර සම්ප්‍රව සංගීත කණ්ඩායම අංක 1ෙන්ම සිටිනවා. එහෙනම් වැඩි අපි කතා නැතුව අපි ආරාධනා කරනවා ලංකාවේ අංක 1 සංගීත කණ්ඩායම රසික හදවත් තුළ හැමදාම මතක සඳහන් තබපු දීල් වර්ණකුල සූර්ය ප්‍රධාන සම්ප්‍රව පාල් සංගීත කණ්ඩායමේ ආදරණීය පාල් සංගීත කණ්ඩායමේ පුරුදු කටහඬ දිනේෂ් ජේ ඔබටයි ආරාධනය. ආයිබෝන් සුදනාතෝ ඉතින් අපි වදනෝ දුන්නා චින්තක චතුර මේ ප්‍රෝග්‍රෑම් කෙනෙක් ඉතින් මතක් කරනවා විශේෂයෙන් අපේ ජයන්ත කබ්‍රාල් මහත්මයාගේ අපි චින්තක ආදරය මතක් කරනවා ප්‍රසංගය ආරම්භ කරන මාත්‍රේ අපේ ජයන්ත මහත්මයා දහවල හයෙන් අත්වල සන්නාදයක් සුවදනාම සද්දට ගමේ වැඩේ කිරිබත් කර සද්ද මත වගේ. අපිට හයෙන් ගහමුද? වෝ! රයිට්. අවුරුදු කොහමද? අවුරුදු ජයද? අවුරුදු සොමිය හොඳයිද? ගමේ වැඩේ නේ පොඩි දෙයක් නෙවෙයි අවුරුදු 19ක් අවුරුදු උත්සවයක් කරනවා කියන්නේ නේද? මම හිතනවා අපි සම්ප්‍රාප්ත තාල දෙවිනි පාරේ ප්‍රසංගයට පැමිණි ඉතින් සන්තෝෂයි අපිට දෙවිනි පාරත් ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපි සිතුවම් දෙනවා ඉස්සෙල්ලා අපේ ජයන්ත මහත්මයා චින්තක මහත්මයාට ඒ වගේම සදරස් කොරොසෙට් එකේ සුළු දාලා නීල් වර්ණකුළු සූර්ය ප්‍රධාන සම්ප්‍රාප්ත තාල අපේ ස්ටුඩියෝ පුද කරන ගමන් අපි ප්‍රසංගය ආරම්භ කරනවා මෙන්න මෙහෙම.
Sigo Sanjay.